ඉතින් අද අපි කතා කරමු ඔයාලා Lightroom එකෙන් ෆොටෝ එඩිට් එකක් කරද්දී ඔයාලට අත්‍යවශ්‍ය Lightroom presets ගැන. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙන් දාලා තිබ්බ subscribe button එක click කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් ඒකට ඔයාලා කරන්න ඕනේ ඔයාලා අවශ්‍ය ෆොටෝ එක තෝරගෙන ඔයාලගේ Lightroom එකේ තියෙන tabs වලින් library කියන එකෙන් develop කියන එකට යන්න ඕනේ. ඉතින් ඊට අපිට මෙන්න මේ පැත්තෙන් වලට preset කියලා ටැබ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් වලට මේ විදිහට එක එක වර්ග preset add කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහට user preset කියන එකෙන් ඔයාලා මෙතෙන්ට import කරගත්තා හරි නැත්නම් ඔයාලා හදාගත්තු preset එක විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව අපිට Lightroom එකෙන් දීපු preset එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයාලට මෙතන sky portrait වගේ වලට ගන්න නම් එයාලම දීපු පොඩි preset එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් වලට පේන දේ මම මෙතන sky කියන එක ගියලා පස්සේ යාර ටිකලා detecting කියලා පොඩි වෙලාවක් ගිහලා මෙයාගේ එක එක විදිහට sky එකට පොඩි පොඩි effect වගේ පෙන්නවා. ඉතින් ඔයාලට මේ විදිහට බලලා කැමති එකක් select කරගන්න පුළුවන්. ඉතින් යාගෙන් තමයි මෙතන ලෑන්ඩ්ස්කේප් වගේ වට ෆුඩ් වගේ ෆොටෝග්‍රැෆි වින්ටේජ් ෆියුචරිස්ටික් සිනමැටික් වගේ ගොඩක් මෙතන ප්‍රීසෙට්ස් බලා ගන්න පුළුවන්. ඉතින් යාගෙන් තමයි මෙතන අපි ඉම්පෝට් කරගත්තු ප්‍රීසෙට් වගේත් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු ඔයා කොහෙන් හරි Lightroom preset එක download කරගත්තොත් ඒක Lightroom software එක import කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා ඒකට කරන්න නම් ඔයාලගේ preset කියන tab එකේ මෙතන තියෙන දන් ලකුණ ඔබලා import preset කියන එක දෙන්න ඕනේ. ඉතින් ඊට ඔයාලා download කරපු preset එක මෙන්න මේ විදිහට import කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා පේන මට error message එකක් එනවා. ඒවම දැන්ටවත් මේ preset එක add කරගෙන තියෙන නිසා. ඉතින් ඔයාලට මෙහෙම error එකක් එන්නේ නැහැ. මම මේක දැන්ට okay කරගන්නවා. දැන් ඔයාලට පේන මගේ user preset කියන තැන මම අලුතෙන් add කරපු vintage Lightroom preset කියන එක තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ Lightroom එකේ preset එකක් add කරන්න තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඔයාලා ඉන්ටර්නෙට් එකෙන් කොහෙන් හරි DNG කියන ෆයිල් ෆෝමැට් එකෙන් download කරගන්න එකක් import කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට ඔයාලා කරන්න ඕනේ මෙතන import කියන එකට ගිහිල්ලා ඔයාලගේ DNG ෆයිල් එක ඔයාලා Lightroom එකට open කරගන්න එක. ඉතින් මම මේ විදිහට download කරගත්තු මේ තියෙන fashion white filter.dng කියන ෆයිල් එක import කරගන්නවා. දැන් ඔයාලට පේනවාද මෙන්න මේ වගේ preset එකක් අපිට ෆොටෝ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම මෙතන develop කියන tab එකට ගියාට පස්සේ ඔයාලට පේනවාද ෆොටෝ එකක් වුණාට මෙතන අපි මෙතන colors හදන පොඩි අපේ තියෙන settings වගේ ටිකේ එයා පොඩි edit එකක් මෙතන පෙන්නනවා අපිට. ඉතින් අපිට පුළුවන් මේ දාලා තියෙන edit එක අපේ preset එක විදිහට save කරගන්න. ඉතින් ඒකට කරන්න ඕනේ මෙතන preset වලට ගිහිල්ලා මෙතන දන් ලකුණ ඔබලා create preset කියන එක දෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන preset එක නම දීලා create කියන එක තමයි ඔබන් තියන්නේ. ඉතින් එතකොට ඔයාලට මෙතන තියෙන settings වලට අනුව preset එකක් save වෙනවා. ඉතින් එතකොට මේ තියෙන විදිහේ ෆොටෝ එකක් ඔයාලා තවත් විදිහට edit කරගන්න පුළුවන්. ඉතින් මම මේ තියෙන preset එක සහ ෆොටෝ එක add කරගෙන පෙන්නන්න. මෙතන මේ fashion white filter එකේ තියෙන මේ preset එක තමයි. ඉතින් දැන් ඔයාලට පේන ඇති අර කලින් තියෙන preset එක මේ ෆොටෝ එකට add කරගත්තා. ඉතින් ඒ විදිහට තමයි DNG ෆයිල් එකකින් preset එකක් import කරගන්නේ. කලින් මම ඔයාලට අර මෙතනින් import කරලා පෙන්නුවේ XMP කියන ෆයිල් ෆෝමැට් එකෙන්. ඉතින් අපි දැන් බලමු අපිට අවශ්‍ය විදිහට Lightroom preset එකක් අපිම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට මම මේ වගේ පොඩි edit එකක් Lightroom එකෙන් කරගත්තා. ඉතින් මම ඔයාලගේ මොකක් හරි තියෙන ෆොටෝ එකක edit එකක් හදාගෙන ඔයාලා මෙතන preset කියන තැනින් දන් ලකුණ ඔබලා create preset කියන එක දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලගේ preset name එක දීලා ඔයාලට මෙතන create දෙන්න පුළුවන්. දැන් ඔයාලට පේනද මගේ user preset කියන තැන
අලුතෙන් ප්‍රීසෙට් එකක් හැදුනා. ඉතින් ඔයාලා මෙතෙන්ට ඔයාලා කැමති නමක් දීලා ඒක හදාගන්න. ඉතින් ඒ විදිහට වලට ඇතිතරම් ප්‍රීසෙට් මේකට ඔයාලටම හදාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද වීඩියෝ මෙතන ඉවරයි. ඔයාලට මේ වීඩියෝ හොඳ එකක් විතර නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න.